දැන් අපි ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන කතා කරමු. ඒ තමයි ගොඩක් අය මේම හිතනවා වෙන්න පුළුවන්. ලංකාවේ බැංකු වලින් පොලිය අවුරුද්දට 10 10 12 15 ඕ ඊටත් වඩා වැඩි පොලියක් දෙනවා. නමුත් ඉතාලි බැංකු වලින් දෙන්නේ අවුරුද්දට 2%යි. ඒ නිසා සල්ලි ඔක්කොම අපි ලංකාවට යවලා ෆික්ස් ඩිපොසිට් දාන එක හොඳයි කියලා. බැලූ බැලමටම මේක හොඳ තීරණයක් වෙන්න පුළුවන්. නමුත් අපි හිතන්න ඕන ඇයි ලංකාවේ බැංකු වලින් 10 10 12 15 හෝ ඊටත් වඩා වැඩි පොලියක් දෙන්නේ කියලා. ඒකට හේතුව තමයි ලංකාවේ උද්දමනය බැංකු පොලියටත් වඩා වැඩි නිසා. ලංකාවේ උද්දමනය 18%ටත් 20% නම් බැංකු වලින් දෙන 15% පොලිය ඇත්තටම ඇතිද උද්දමනයවත් පරද්දලා අඩුම තරම ආගේ සල්ලි වල වටිනාකම වැඩි කරවන්න. ඇත්තටම නෑ. මම මේක තව පැහැදිලි කරොත් හිතන්න ලංකාවේ උද්දමනය 20%යි. ඔයාලට බැංකු වලින් 15%ක පොලියක් දුන්නොත් 20 15න් අඩු කරාට පස්සේ ඍණ 5% ආගයක් තමයි එන්නේ. ඒ කියන්නේ අවුරුද්දෙන් අවුරුද්ද ඔයාගේ සල්ලි වල වටිනාකම ඍණ 5%කින් අඩු වෙනවා කියන එක. තව දෙයක් තමයි අපි යුරෝ ලංකාවට යවට පස්සේ යුරෝ වල වටිනාකම රුපියල් වලට හැරෙනවා. රුපියලේ වටිනාකම අඩු වෙද්දි ඔයාගේ යුරෝ වල වටිනාකම ඉබේම අඩු වෙනවා. කවදාවත් ඉලක්කමක් ප්‍රතිශතයක් විදියට ඔයාගේ අනාගතය ගැන තීරණ ගන්න එපා. ඔයා හිතන්න ඕනේ යුරෝ රුපියල් වලට හැරෙද්දි තියෙන අවදානම සහ උද්දමනයෙන් පසුව මගේ සල්ලි වල වටිනාකම කොච්චරක් වැඩි වෙනවද කියන එක. ඒ විදියට ඔයා හිතන්න පටන් ගත්තොත් ඔයා මෙච්චර කාල හිතන විදිය අමතක කරලා අද ඉඳන් අලුත් විදියට හිතන්න පටන් ගන්න.